අන්‍යසේව කොහොමද ඉතින්? ඔන්න මම ඔයාලට පොරොන්දුන විදිහටම K-pop shop වල අනිත් තැන්වල වීඩියෝ එක තමයි මේ අද අරගෙන ආවේ. K-pop විතරක් නෙවෙයි ඔන්න K-drama වලට පිස්සුවෙන් ඉන්න අයත් වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. හරිද? මම හිතනවා ඔයාලා කැමතිම වීඩියෝ එකක් වෙයි කියලා මේක. ඒ වගේම තමයි මීට කලින් දාපු වීඩියෝ එකත් ඔන්න බලන්න අමතක කරන්න එපා. ඒකත් බලන්න බලව නැති කෙනෙක් ඉන්නවනම්. එහෙනම් අපි බලමු මොනවද මේක ඇතුලේ තියෙන්නේ කියලා. ඉතින් මේ shop එක විතරක් නෙවෙයි තව ටිකක් වෙනස් විදිහේ shop එකක් තියෙනවා. ඒක ගොඩාක් කල් ඉඳලා තියෙන shop එකක්. ඉතින් එතනට යමු මාත් එක්ක ඔන්න වීඩියෝ එක අන්තිම වෙනකන් ඉන්න ඕනේ. හරිද? ඒ ඔක්කොටම ඉස්සෙල්ලා මම මීට කලින් දාපු K-pop shop එකේ වීඩියෝ එකේ පොඩි කොටසක් ඔයාලට දාන්නද? නැත්නම් ඔයාලා දන්නේ නැනේ මම මොකද්ද දාලා තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේක තමයි මම දාලා තියෙන්නේ. ඉතින් ඔයාලා ඒක කැමති නම් ගිහිල්ලා බලන්න පුළුවන්. මේ වීඩියෝ එක බලන ඔයා K-pop K-drama වලට කැමති කෙනෙක් නම් ඒ වීඩියෝ එක ඔන්න මග අරගන්න නම් එපා. හරිද? K-pop වලට අදාළ මේවා කියලා විතරක් නෙමෙයි මේ වගේ අයිටමුත් මෙතන තියෙනවා කැමති කෙනෙකුට. ඉතින් මේවා වුණත් අරගෙන යන්න පුළුවන්. මේකට ඉස්සෙල්ලා දාපු K-pop shop එකේ වීඩියෝ එක ඔයාලා බැලුවා නම් ඒකේ මම තොප්පොක්කි කප් 3ක් ගත්තා. ඉතින් ඒකේ රස කොහොමද කියලා ඔයාලට වීඩියෝ එකකින් අරන් ඉන්නම් කිව්වට මම ඒක කහපු වෙලාවේ මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඒක ඉතින් මම ගත්තේ නම් රසවල් 3කින්. ඔන්න දැන් මම ඉන්නේ 3rd floor එකේ. ඉතින් 3rd floor එකට ආවා කියන්නේ අපිට ඔන්න චුට්ටක් සෙල්ලමක් එහෙම දාලා යන්න පුළුවන්. මට නම් හැබැයි මේ දවසේ සෙල්ලමක් නම් දාන්න බැරුණා. මොකද චුට්ටක් රෑ වෙලා තිබුණ නිසා. මේ shop එකේ first floor එකේ මොනවද තියෙන්නේ කියලා බලමුද? මේ වීඩියෝ එක බලන ඔයා කැමතිම K-pop artist කවුද? කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න එහෙනම්. අනිත් shop එකට යන්න ඉස්සෙල්ලා මට හිතුණා මොනවා හරි බීලා ගියොත් හොඳයි කියලා. ඉතින් මම ගියා Tusam Place coffee shop එකට. මෙතන කේක් එකම හරිම රසයි. ඔන්න මෙහි ඉන්න අයට පුළුවන් කේක් රස කොහොමද කියලා try කරලා බලන්න. අද මම ඉඳගත්තේ පාර පේන තැනක. ඉතින් ඔයත් කැමතිද මාත් එක්ක පාර දිහා චුට්ටක් වෙලා බලාගෙන ඉන්න? තනියම ආවම ඉඳගන්න හොඳම තැනක් තමයි මේ වගේ තැන. ඒ දන්නවද? එතකොට පාර දිහා බලාගෙන ඉන්න පුළුවන්. වීඩියෝ එක එඩිට් කරනකොට මට පොඩි අදහසක් ආවා. ඉඳලා හිටලා මේ වගේ වීඩියෝ එකක් ඔයාලට මම අරගෙන ඉන්න ඔයාලා කැමතිද? ඔයාලා දන්නවනේ මම වෙනස් දේවල් කරන්න හරි කැමතියි කියලා. මට ඇත්තටම මේක එඩිට් කරනකොට ඒ වගේ අදහසක් ආවා. මේ වගේ වීඩියෝ එකක් කරොත් හොඳයි නේද කියලා. ඉස්සරහට දැන් ඉන්නේ බයිසිකල් පදින කාලේනේ. එතකොට මට පුළුවන් ඔයාලත් එක්ක බයිසිකල් පදින ගමන් කතා කරන්න, මේ වගේ තැනකට ඇවිල්ලා ඔයාලත් එක්ක කතා කරන්න. ඒ වගේ අපි ඉතින් ඉස්සරහට වෙනස් වීඩියෝ වලිනුත් හම්බ වෙමු. එහෙනම් දැන් අපි යන අනිත් shop එකට. අද දවසේ අන්තිම K-pop shop එක ගාව තමයි මම මේ අද ඉන්නේ. ඉතින් අපි බලමු ඇතුළට ගිහිල්ලා මේකේ මොනවද තියෙන්නේ කියලා. මොකද අපි ඉස්සෙල්ලා ගිය තැන් වලයි මෙතනයි වෙනසත් බලන්න පුළුවන් ඔයාලට. මේ shop එක අවුරුදු 40කට වඩා පරණ shop එකක්. එහෙනම් යමුද ඇතුළට මාත් එක්ක? BTS කිව්වම කවුද අකමැති නේද? ලෝකයා ජයගත් BTS. ඉතින් අපේ BTS යාළුවෝ ටික කමෙන්ට් එකක් දාගෙන යමුකෝ බලන්න එහෙනම්.
මෙතනින් මම මෙන්න මේ වගේ පොඩි අයිටම් දෙක තුනක් ගත්තා. නංගියෙක් ඉන්නවා. ඉතින් එයා හරි කැමතියි මේවට. එයාට දෙන්න තමයි මම ගත්තේ. අයියෝගේ සින්දු වලටද කැමති නැත්නම් එයාගේ ඩ්‍රාමා වලටද? මම නම් මේ දෙකටම කැමතියි. ඒ දෙකම එයා ලස්සනට කරනවා. ඉතින් මේ දවස්වල එයාගේ කතාවක් යනවා. ඒක හරිම ජනප්‍රියයි. වාට පුළුවන්කමක් තියෙනවා නම් ගිහිල්ලා බලන්න. මම මෙතනින් දාන ඩ්‍රාමා එකේ නම. කේ ඩ්‍රාමා වල අමතක කරන්න බැරි චරිතයක් තමයි මේ කුජුම්පියෝ කියන්නේ නා. ඉතින් ඇත්තට මේ චරිතයටත් මම හරි කැමතියි. ඒ වගේම තමයි ඊවිනෝටත් මාරම කැමතියි මම. ඉතින් එක නගිකින් මම අහලා තිබුණා ඊවිනෝව ඇත්තටම දැකලා තියෙනවද කියලා. මම ඊවිනෝවත් ඇත්තට දැකලා තියෙනවා. ඒ වගේම කීප දෙනෙක්ව දැකලා තියෙනවා. මේකත් හරි ලස්සන ඩ්‍රාමා එකක්. මේකේ නම තමයි යොනීන්. මේ ඩ්‍රාමා එකේ නම මොකක්ද? දන්න කෙනෙක් ඉන්නවා නම් ලියාගෙන යමුකෝ බලන්න. මෙතන ඒවා ඔයාලට මම නිකන් පෙන්වන්න හිතුණා මේවා ඉන්නේ කවුද කියලාත් මම නම් හරියට දන්නේ නැහැ. මේ ඩ්‍රාමා එකත් ඇත්තටම හරිම බලපු ලස්සන ඩ්‍රාමා එකක්. ඉතින් ඔයාලත් මම වගේ ඩ්‍රාමා ගොඩක් බලනගෙන ඉඳ මම හිතනවා කොරියන් ඩ්‍රාමා නම් ලස්සන ඒවා නම් අත්අරින්නෙම නැහැ. ඒ දවස්වල කොරියන් අයත් පිස්සුවෙන් වගේ බලපු ඩ්‍රාමා එකක් තමයි කොත්පුදා නම්ජා කියන්නේ. ඉතින් කුජුම්පියෝ කියන්නේම පිස්සුවක්නේ. අද වීඩියෝ එක ගැන ඔයාට මොනවද හිතෙන්නේ? ඉතින් ඔයා මගේ වීඩියෝ බලන්නේ තාම සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැතුව දෙනවා. මේ දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. හරිද? වෙනස් වීඩියෝ ආට ගොඩක් බලන්න පුළුවන් වෙයි. ඒක නිසා එහෙනම් තවත් ලස්සන දවසක ලස්සන වීඩියෝ එකකින් අපි හැමෝම හම්බ වෙමු. අන්‍යෝ